ආයුබෝවන් අද 2025 ඔක්තෝබර් මාසේ 15 ජාත්‍යන්තර සුදුසරයටි දිනය. දෘශ්‍යාබාධිත පුද්ගලයෝ ගත්තොතින් මේ දිනය සමරනවා එහෙම නැත්තම් ගෙවල් වලට වෙලා හුදකලා ඉන්න සමහරක් දෘශ්‍යාබාධිත පුද්ගලයෝ මේ ගැන දන්නෙත් නැහැ. හැබැයි අපි දෘශ්‍යාබාධිත පුද්ගලයන් විදිහට මේ දිනය සමරන්න අවශ්‍යයි. අද පොඩ්ඩක් අපි කතා කරමු ජාත්‍යන්තර සුදුසරැටි දිනය සහ දෘශ්‍යාබාධිත ප්‍රජාවට මේ වෙනකොට ඇතිවලා තියෙන තත්ත්වය. අපි සුදුසරැටි දිනය ගැන කතා කරනවා නම් 1969 ඔක්තෝබර් මාසේ 15 ලෝක අන්ධ සංවිධානය ගෝල්පේ සෝට්ලේදී සමුළුවක් පවත්වනවා. ඒකෙදී සුදුසරැටි දිනය ජාත්‍යන්තර වශයෙන් පැවැත්වීමට ඔක්තෝබර් මාසේ 15 තීරණය කරනවා. ඕක සමහරක් යුරෝපා සහ ඇමරිකාව වගේ රටවල් වල කලින් තිබුණා කියලා කතාවකුත් තියෙනවා. ඒවත් එකතු කරගෙන තමයි ඔක්තෝබර් මාසේ 15 කියන දවස තෝරගන්නේ. ඇත්තරම දෘශ්‍යාබාධිත පුද්ගලයෙක් නම් පූර්ණ දෘශ්‍යාබාධිත පුද්ගලයෙක් නම් ඔහුගේ අතේ අනිවාර්යයෙන්ම සුදුසරැටිය වයිට් කේන් එක තියෙන්න අවශ්‍යයි. ඒ තියෙන වයිට් කේන් එක පාවිච්චි කරන විදිහ සම්බන්ධව ඔවුන් දැනගන්න ඕනේ. ඔවුන් එක නිසි විදිහට පාවිච්චි කරන්න ඉගෙන ගන්න ඕන. ඒක නිසි විදිහට පාවිච්චි කරලා ගමන් බිමන් යන්න පුළුවන් වගේම අනතුරු වලින් වැළකෙන්න පුළුවන්. ඇස් දෙකම නොපෙනෙන පුද්ගලයෙක් තමන්ගේ එදිනෙදා ජීවිතේ සාර්ථක කරගන්න ඉස්සරහට යන්න අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන මෙවරමක් තමයි සුදුසරැටිය වයිට් කියන එක. අපි ලංකාව ඇතුලේ තවම සුදුසරැටිය නීතිගත වෙලා නැහැ. දැන් 76ක සාපේ නිදහස් වෙලා අලුත් රජයක් බිහි වෙලා තියෙනවා. අපි බලන් ඉමු මේ රජයෙන්වත් එහෙම දෙයක් වෙයි කියලා. අපිට ඡන්දය ගන්න නම් කිව්වනේ ගොඩක් කතා කිව්වා සහ සමුළු පැවැත්තුවා මේ දැන් ඉන්න රජයත් එහෙමයි අනිකුත් පක්ෂත් එහෙමයි. මට හිතෙන දේ තමයි මේ සෑම ඡන්දයකදීම දෘශ්‍යාබාධිත පුද්ගලයන්ව ආබාධිත පුද්ගලයන්ව පාවිච්චි කිරීම හැර කිසිදු රජයක් ඔවුන්ගේ අවශ්‍ය ප්‍රශ්න මොනවද කියලා හඳුනාගෙන ඒවට නිසි උත්තර ලබා දුන්නේ නැහැ කියන එක. එහෙම උත්තර ලබා දුන්න නම් සමහරක් වෙලාවට ඔබට මට මේ දේවල් කියන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ මම හිතන්නේ S2 නැති වෙන දෘශ්‍යාබාධිත කෙනෙකුගේ S2 වෙන්නේ සුදුසරැටිය වයිට් කියන එක. ඒක තාම අපේ රටේ නීතිගත වෙලා නැහැ. ඒක ඇත්තරම කනගාටුදායක තත්ත්වයක්. අපි ඔතනින් එහාට ගිහිල්ලා හැමදාමත් කතා කරන වගේම දෘශ්‍යාබාධිත දරුවන්ට තියෙන ප්‍රශ්න නිසි පරිදි ඒ පොත්පත් ටික ලබා දෙන එක සම්බන්ධව බ්‍රේල් පොත් ටික. එතනින් එහාට ගියාට පස්සේ අපි දෘශ්‍යාබාධිත කියලා නෙමෙයි ජීවත් වෙන අරගලේ හැමෝටම තියෙනවා.
ඒක මේ ආබාධිත ප්‍රජාවටත් පොදුයි. ඒක ඇතුලේ අපි රැකියාවක් කරනවා වෙන්න පුළුවන්. ස්වයං රැකියාවක් කරනවා වෙන්න පුළුවන්. ව්‍යාපාරයක් කරනවා වෙන්න පුළුවන්. එතකොට අපිට ගනුදෙනු කරන්න අවශ්‍යම දෙයක් තමයි අපිට ඕක ඇතුලේ මූල්‍ය ආයතන, බැංකු සහ මූල්‍ය ආයතන. ඔය බැංකු සහ මූල්‍ය ආයතන අපි කතා කරනකොට තවම ඒක අපිට මේ ළඟ නැහැ, දුරයි. දුර කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට තවමත් බැරි නම් බැංකුවට ගිහිල්ලා අපිට ගිණුමක් ඕපන් කරන්න තනියම, අපිට ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න, ATM කාඩ් එකක් ගන්න බැරි නම් එතන ප්‍රශ්නයක් තියෙනවනේ. මට මතකයි අද ඔක්තෝබර් මාසේ 15 ඔබට මම මේ කතා කරන්නේ. හැබැයි මේක ඔබට අහන්න ලැබෙනකොට 16-17 වෙන්නත් පුළුවන්. ඒක නිසා මම බලන්නම් අදම අපි එකතු කරන්න අපේ channel එකට මොනද මේකනේ මේක දවස් 3කට විතර කලින් දෙහිඅත්ත කණ්ඩිය පැත්තේ දෘශ්‍යාබාධ කෙනෙක් කතා කරනවා. දෙහිඅත්ත කණ්ඩියේ මහජන බැංකුවෙන් ඔහු ගිහිල්ලා තින කීප සැරයක්ම බැංකු ගිණුමක් ඕපන් කරන්න. ඔහු දෘශ්‍යාබාධිත නිසා ඔහුට බැහැ කියලා තියෙනවා. ඊට පස්සේ මට කතා කරා. ඊට පස්සේ මං දෙහිඅත්ත කණ්ඩියේ මහජන බැංකුවේ කළමනාකාරතුමත් එක්ක කතා කරා. ඊට පස්සේ ඔහු එතනට ගිහිල්ලා බැංකු ගිණුම හදාගත්තා. ATM කාඩ් එකත් මම එයාට ඒ සම්බන්ධව අවබෝධයක් තිබුණේ නැහැ. හැබැයි මං කිව්වා ATM කාඩ් එකත් ඔයා ඉල්ලන්න. මම මැනේජර්ට කියලා තියෙන්නේ. මම මැනේජර්ට කිව්වා ඇත්තරම කියලා ATM කාඩ් එකයි බැංකු පොතයි හදාගෙන තිබුණා. ඇත්තටම මේ අපි ලංකාවේ තියෙන කියන්නේ බැංකු පද්ධතිය දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට දුරස් වෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ මට මතකෙ තියෙනවා මම දැන් මේනකොට 100කට විතර මම මැදිහත් වෙලා කතා බහ කරලා හදලා දීලා තියෙනවා මේ බැංකු account සහ ATM කාඩ්, ක්‍රෙඩිට් කාඩ් ඒ වගේ දේවල්. ඒ කියන්නේ මේ අපි කතා කරන්න ඕනේ නැහැ, කවුරුත් වෙන කෙනෙක් කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ අනෙකුත් පාරිභෝගිකයන්ට දෙන සේවාව දෘශ්‍යාබාධිත සහ ආබාධිත වුණා කියලා නොදී ඉන්න බෑ. දෙන්න අවශ්‍යයි. දැන් බැංකුවක් විසින් ඉල්ලනවා නම් මොන හරි දේවල් ටිකක්. දැන් අපි කියමුකෝ ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න. ඒගොල්ලොන්ගේ බැංකුවේ තියෙන්න ඕනද පඩිය මෙච්චරක්. 50000කට වඩා වැඩි පඩියක් තියෙන්න ඕන. එතකොට තමයි ක්‍රෙඩිට් කාඩ් එකක් ඉෂුව කරන්න දෙන්නේ. හරිනේ. එතකොට 50000කට වඩා පඩියක් ගන්න රස්සාවක් කරන මිනිසෙක් ඒ අවශ්‍ය ෆේෂීට් ඒ ඉල්ලන ඩොකියුමන්ට්ස් ටික අරගෙන බැංකුවට ගියාට පස්සේ ඒක දෙන්න අවශ්‍යයිනේ. ඔහු දෘශ්‍යාබාධිතයි කියන නිසා නොදී ඉන්න හේතුවක් නැහැ. එම නොදී ඉන්න බෑ. අපි කියන්නේ යන්නේ ඒකයි. ඒ නිසා මේ බැංකු පද්ධතියේ ප්‍රශ්න මගේ විශ්වාසය නම් මගේ දැනුම නම් මට නොතේරෙන දෙයක් තියෙනවද කියලා මම දන්නේ නැහැ. මුදල් ඇමතිට පුළුවන් එක අස්සනකින් ඔක වෙනස් කරන්න. මහ බැංකුවේ අධිපතිට පුළුවන් ওই සම්බන්ධ මැදිහත් වෙලා වැඩ කරන්න. සමහර තැන්වලදී මහ බැංකුව මැදිහත් වුණා කියලා කිව්වට ඒක මට දැනෙනවා නිකන් මූණිච්චාවට නිකන් මැදිහත් වීමක්ද කියලා. ඒක නිසා
මේ ඔවුන් හරියට මැදිහත් වෙනවා නම් හරියට බැංකු ටිකට කතා කරලා කියනවා නම් හරියට නීති රීති ටික එනවා නම් එනේ මේ රටේ පුරවැසියෝ හොඳේ. අන්න ඒක මතක තියාගන්න ඕනේ. මේ රටේ පුරවැසියන්ට ඒ පුරවැසි අයිතිවාසිකම් දෙන්න මේ සංවිධාන හෝ පුද්ගලයෝ අපි විදිහට මේ එක එකාගේ පස්සෙන් යන්න අවස්ථාවක් නැහැ. ඒ දේවල් දෙන්න ඕන. ඒක නිසා අපි බලන් ඉමු මේ රජේනුත් ඒ දේ වෙදි කියලා දැන් අවුරුද්දක් ඉවරයි. තව 4ක් තියෙනවා. ඒ 4 ඇතුලේ බලන් ඉන්න පුළුවන් අපිට මොකක්ද වෙන්නේ කියන එක සම්බන්ධව. හරි. දැන් බැංකු ඔය ගැන කතා කරනවා නම් ඔය ප්‍රශ්න දෙක තියෙනවා. දැන් මම ගත්තොතින් පූර්ණ දෘශ්‍යාබාධ කෙනෙක් විදිහට අපි ආයතනයක වැඩ කරනවා නම් සමහරක් වෙලාවට අපි වාහනයක් ගන්න බැංකු ණයක් ගන්න අපිට අපකාරයෝ විදිහට අස්සම් කරනවනේ කවුරු හරි. හරි. එතකොට අපි දැන් මොන විදිහෙන් හරි කතා කරලා වාද විවාද ඇති කරගන්න කොහොම හරි බැංකු ණයක් අපි ගන්නකොට අපිට අපකාරයෝ එක්කෙනෙක් හෝ දෙන්නෙක් අස්සම් කරනවා. හැබැයි අපි කියමුකෝ අපේම ඔෆිස් එකේ අපේම කාර්යාලයේ වැඩ කරන තැන කෙනෙකුට අපිට බෑ අස්සම් කරන්න. එනේ ආබාධිත වීම නිසා දෘශ්‍යාබාධිත වීම නිසා අපේ ගැරන්ටි කෙනෙක් විදිහට අපිව ඒ කියන්නේ අපකාරයෙක් විදිහට අපිව පිළිගන්නේ නැහැ. වෙන්න පුළුවන්ද? ඒක හරි කැතයි ඒ වැඩේ. ඒක නිසා ඔය වගේ කතා කරන්න ගොඩාක් මාතෘකා තියෙනවා දෘශ්‍යාබාධයට එල්ල වෙලා තියෙන ප්‍රශ්න සම්බන්ධව. මම ඉන්න තැනත් එක්ක සමහරක් වෙලාවට වටපිටාවේ සද්දබද්ද ගොනට ඇහෙනවති. එච්චර හිතන්න එපා. අපි මේ බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්න ටික තව අවුරුදු 4ක් තියෙනවා මේ ආණ්ඩුවට. ඒ 4 ඇතුළතවත් විසඳන්න පුළුවන් වෙයි කියන එක සම්බන්ධව. අපි ඉල්ලීම් කරලා තියෙනවා ගොඩාක් වෙලාවට සංවිධාන වලින් මිනිසුන්ගේ ප්‍රශ්න ඒ දේවල් හැදෙනව නම් ඇත්තටම හොඳයි. අපි බලාගෙන ඉමු මොකද වෙන්නේ කියන එක සම්බන්ධව. අපි ඉදිරියට තියෙන ප්‍රශ්න ගැටලු ආබාධ පුද්ගලයන්ට තියෙන සම්බන්ධව අපි සමාජගත කරන්න ලෑස්ති. අද සුදුසරට දින සමරන ගැන දෘශ්‍යවාත සියලුම දෙනාට ඔබට ප්‍රීතිමත් හෙටක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ channel එකත් එක්ක අලුතෙන් එකතු වෙන ඔබට ආරාධනා කරනවා ගෞරවයෙන් channel එක subscribe කරන්න. channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඔබ සියලුම දෙනාට ජය වේවා.